ඔබ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන්ද? ඇයි එමහන්? ඒ මාන්නේ? ඔබ මේ හතර කොන මනින්න වගේ වටපිට බලවලා ඉන්නේ ඉඳා. ඇයිද මට එන්න කිව්වේ? වෙනදට ඇවිල්ලත් ඕක අහනවද? මෙන්න මේ වරෙන් කනපලා ගන්න නැතුව. මොකක්ද මේ අවනඩුව? මෙයා මාත් එක්ක තරහ වෙලා. තරහ වෙන ලොකු හේතුවක් තියෙනවනේ. මොකද්ද මම මේ පොඩි යවුන් වගේ හොඳම යාළුවෝ නේද මේ? ඔය යාළුකම් වල තරම තමයි. මට සින්දුවක් ලියන්න ආවා. මම ඒක ලියන්න බාරගත්තා. මං හිතුවේ නෑ මේ එපා කියයි කියලා. මගේ හැම දෙයකටම මුදල්ලා දාන මට කරදර කරන මිනිස්සුන්ට සින්දු ලියනවද මෙයා? මේ එහෙම නීති රීති දාන්නවා මෙයාගේ කසාද මනුස්සය නෙමෙයි. තාත්ති මේ මම මේ ප්‍රශ්නේ ලස්සනට හැන්ඩල් කරන්න. වඩ බැයිද අපිට බොන්න මුකුත් හදන්න? තාත්ති මෙයා අකමැති වෙයි කියලා මං හිතුවේ නැහැ. මෙයාපන්. දැන් මෙයාට හොඳට සින්දු ලියන්න පුළුවන්. මෙයා බිස්නස් එකක් විදිහට සින්දු ලියනවා. එයාට ඒ වගේ බිස්නස් එකක් එනවා. දැන් උඹ කියන්නේ ඒක කරන්න එපා කියලාද? මගේ තරහකාරයෙක් එක බිස්නස් කරන්න ඕනේ නෑනේ. ඇයි මොකක්ද හේතුව? මට දැන් ඒක ලියන්න බෑ කියලා කියන්න බෑනේ තාත්තා. ඇයි බෑ කියන්න එපා. ඔය එක කරන්න. මේ ආපන් පුතේ. මම මෙයාගේ තාත්තා. හරි? තාත්තලා ඉස්සරහා දුවට සැර කරන්නේ නැහැ. මොකද මම හොඳ තාත්තා කෙනෙක්. ඒ තාත්තගේ දුවට සැර කරොත් එහෙම ඒ තාත්තා ඉතාමත් හොඳ තාත්තා කෙනෙක් වෙනවා. හරි? ඕක කියන්නද මට එන්න කිව්වේ? මොකද බං ඔච්චර කේන්ති ගන්නේ? යමන් ඇතුළට මොනවාරි බොන ගමන් කතා කරමු. යමන්. ඇත්තමයි මං ඔයාට ආදරේ. මැයි 11 වනදා සිට සතියේ දින 5